ඉතින් කියාගෙන යන්න බලන්න. කෙටියෙන් කියගෙන යන්න. ඒ දායේ විශාල මහනුවර හරි. තුන් රෝපියක් හටගත්තයි කියනවා. හටගත්තයි කියනවා. තුමායේ තුන් රෝපියක් හටගත්ත වේලාවේදී හරි. නොයෙකුත් නස්තසකරුවන් විසින් හරි. නොයෙකුත් දේවල් කළා. ඒක දුරු කරන්න බැරි වුණයි කියනවා. ඉතින් ගුරුතුමා ඒ වේලාවේදී ඒ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ බය දකින්න ගිහිල්ලා හරියාකාර බුදුරජාණන් වහන්සේට කියනවා ගෞතම මුනීන්ද්‍රයන්න් වහන්සේ අපේ විශාල මහනුවර තුන්රෝපියක් හටගෙන තියෙනවා. ඒකට මොකක්ද කරන්න ඕන විකල්පය කියලා. ඉතින් පුරුවාණනි ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා ඒ අනෝදත්ත කියනවා විලෙන් බැංගෙන්ඩියක් අරන් එන්න මම පිළික් කරලා දෙන්නම්. ඒක විශාල මහනියර ඉස්සහම ඔව් මේ දැපලනවා. නුවර ඒ විශාල මහනුවර ඉස්සහම ඒ තුම්බිය දුර වෙනවයි කියලා. ඒක ගුරුතුමා ඔයා දන්නවද? ඒ අනෝමක්කගේ විලේ මේ දැන් නිදියත් දැන් නිදි මරලා නිදි. night duty. එහෙම නෙවෙයි. අනෝදත්ත විලෙන් බැංගේ එන්න හැමෝම බය වුණා. ඔයා දන්නවද ඒ මොකෝ කිය? අපෝ යොන්න වැටුණා. ඒක ඉන්නවනේ මහා කැල නාගරාජේ. අනේ අම්මේ දබන මහා කැල නාගරාජෙක් ඉන්නවා. අම්මේ ඒක තමයි. එහෙම නෙමෙයි. මහා කැල නාගරාජයා ඒ පෙනකොපෙන් වහාගෙන ඉන්නවයි කියලා යනවා. ඉතින් ගුරුතුමා ඒ අනෝදත්ත විලට උඩින් කපුටෙක් අපියාවන්නේ නැහැ. ඉතින් ඒ බැංගිලේ බැංගෙන්ඩියක් ගේන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් ගුරුතුමා එදා ඒ බුදුරජාණන් වහන්සේ ගාව ඇවිදලා හිටපු හත්හැවිරිදි මුංජි සුමන හාවනේර හාමුදුරන් වහන්සේ ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ මම ඒ අනෝදත්ත විලෙන් බැංගෙන්ඩියක් ගේන්නම් කියලා ඉදිරිපත් වුණා. ඉතින් ගුරුතුමාණනි මුංජි සුමන හාවනේර හාමුදුරන් වහන්සේ විසින් ඒ එදා ඒ අනෝදත්ත විලට ගිහිල්ලා මුංජි සුමන හාවනේර හාමුදුරන් වහන්සේගේ පතුල සිරිපතුල වෙනකොබේමත් තබලා ඒ වෙනකොබෙන් බෑසෙන්නා වූ බැන්දිය දහරින් බැංගෙන්ඩියක් ගෙනල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරයි කියනවා. ඉතින් ගුරුතුමා ඒ වේලාවේදී බුදුරජාණන් වහන්සේ විසින් ඒ රංගෙන්ඩිය පිරිත් කරයි කියනවා. ඥානිද භූතානි සමාගතානි ගුම්මා නිවායානි වහන්සලින්කේ සතාගතන් දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හොරතු කියලා රතන සූත්‍ර දේශනාවෙන් පිරිත් කරයි කියනවා. ඉතින් ඒ එදායි විශාල මහනුවර ඒ පිරිත් කරා වූ බැංගෙන්ඩියෙන් බැන්දිය ඉහලා හරියාකාරයේ තුම්බිය දුරුණයි කියනවා. ඉතින් ආන්ගේ ආකාරයට අදත් මේ ආතුරු පෙළවාහින්ගේ තිබෙන්නා වූ දෝෂාන්තකාරයක් ඇත්තේ වීනම් විදහක්කල දෝරින් භූත වෙන්නේ කියලා එරංගෙන්ඩි පෙරවාලියක් ගෙන හැර දක්වයි කියනවා. බුදුම්මේ ඉතින් ඒක තමයි මහත්හත්. ඒක තමයි.